මේ කියන්නේ පොතක තියෙන සිලබස් එකකුත් නෙමේ. අපේ හදවතට දැනෙනවා මේ ධර්මතාවය. ඒ කරුණාවන්තකම නේද? හදවතට එහෙම දැනෙන දෙයක්. එහෙමයි. කාරුණික හදවත් වලට මනසින්ට පිහිට වෙන්න හිතෙනවා. එහෙමයි ආර්යයන් වහන්සේ. ඒ කොයිතරම් භාග්‍යයක්ද. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. එහෙමයි ආර්යයන් වහන්සේ. අසරණ මිනිසෙකුට පිහිට වෙන එක කොච්චර වටිනවද? එහෙමයි ආර්යයන් අපි වහන්සේ. දාන දීලා තියෙනවා මේ. අපි පින් දහම් කරලා තියෙනවා මේ. එතකොට අපිට දෙලා තියෙනවා මේ ලොකු සතුටක්. එහෙමයි ආර්යයන් වහන්සේ. ඒක කවදාවත් නෑ කියන්න බෑ. අම්මේ අම්මගේ සිතට දැනෙන මේ සතුට අම්මගේ නිවනට උපනිශ්‍රේ වෙන්න ඕනේ. සාදු සාදු. අම්මා ජීවිතේ සැනසීම ලබන්න අම්මගේ හිත මේ විදිහට නේද කාරුණික අන් අයගේ දුක දැනෙන ඒ මග යන එක වටිනවා මේ. බුදුන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ. අන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි. ඔබත් මහලු වෙනවා. අන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි. ඔබත් ලෙඩ වෙනවා. අන්න මමත් මිය යනවද? ඔව් ස්වාමීනි. ඔබත් මිය යනවා. අන්න අර කවරෙද්ද? ඔවුන් සත්‍ය සොයනවා ස්වාමීනි. අන්න සත්‍ය කියලා දෙයක් තියෙනවද? ඔව් ස්වාමීනි. ඔවුන් සත්‍ය සොයනවා. අම්මත් කවදා හරි සත්‍ය හොයන්න ඕනේ අම්මේ. අම්මා දාන දෙන්න අම්මේ පින්දාම් කරන්න හැමදේම කරන්න අම්මේ. ඒ තුල ඇති වෙන පැහැදීම අම්මට සත්‍ය සොයා ගන්න උදව්වක් වේවි. එහෙම වෙන්න ඕනේ අම්මේ. අම්මත් නිවනින් සැනසෙන්න ඕනේ අම්මේ. සාදු සාදු. එහෙමයි අම්මේ.